හායි ඔන්න අදත් ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අපි මීට කලින් කතා කරා ගෙදරදිම කොහොමද හරිම අඩුම වියදමකින් වගේම ගොඩක්ම ලස්සනට flower bouquet එකක් හදාගන්නේ කියලා. ඒ වගේම අද අපි කතා කරන්න යන්නේ ගෙදරදිම ලස්සනටම hair band හදාගන්න විදිහ ribbon පාවිච්චි කරලා. දැන් කලින් එකත් අපිට පුළුවන්කම තිබුණා බිස්නස් එකකට වගේම කාට හරි gift එකක් දෙන්නත් ගෙදරදී හරිම සරලව හදාගන්න. දැන් මේකත් අපිට පුළුවන් බිස්නස් එකකට වගේම චූටි දුවෙක්ට උනත් ගෙදරදිම පහසුවෙන් හදාගන්න. ඒ වගේම ඔයාලට මතක් කරනවා කලින් අර ෆ්ලවර් බකට් හදන වීඩියෝ එක කාටම හරි බලන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් මම ඒකේ link එකක් description box එකේ දාන්නම්. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් අද වීඩියෝ එකට. මුලින්ම මේකට අපිට ඕන වෙනවා ribbon, ඒ වගේම hair band හදන band, ඊගාවට මේක සරස ගන්න half pearls, මං ගන්නවා තව පබළු වැලක්, glue gun එකක්, ඒ වගේම මේ පෙති පුච්ච ගන්න ලයිටරයක්, කතුරක්, මැන ගන්න ටේප් එකක්. දැන් මම මුලින්ම කරන්නේ මේ රිබන් එක මැන ගන්නවා සෙන්ටිමීටර 18කට. අපි අද අරගෙන තියෙන රිබන් එක තමයි ග්‍රොසරින් රිබන් එක. එතකොට මේකේ මම අරගෙන තියෙන්නේ අඟල් 2.5 පළල. මේක අනිවාර්යෙන් අඟල් 2.5ක් පළල වෙන්න ඕනේ නෑ. ඔයාලට මීට අඩු සයිස් වලිනුත් ගන්න පුළුවන්. එතනදී ඔයාලා මේකේ දිග මීට වඩා අඩු කරලා ගැලපෙන විදිහට ගන්න. දැන් අපි මේ විදිහ කොටස් තුනක් කපා ගන්නවා සෙන්ටිමීටර 18ට කපලා මේ දෙපැත්ත පුච්ච ගන්නවා. දැන් මං කියවනේ මේ රිබන් එකේ පළල අනුව මේ රිබන් එකේ දිගත් ගන්න කියලා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔයාලා අඟල් 2.5 ගන්න නැතුව අඟල් 2 රිබන් එක ගත්ත කියලා. එතකොට මෙච්චරක් දිග ගත්තම අපි අවසානයේට හදන රිබන් පෙති කොටස හරි කැත වෙනවනේ. ඒ හින්දා ඔයාලා මේකේ දිග අඩු කරලා සෙන්ටිමීටර 16ක් හෝ 17ක් වගේ ගන්න පුළුවන්. දැන් අපි කරන්නේ මෙන්න මේ විදිහට අර නමාගත්ත රිබන් කොටස් අරගෙන හරියට සමානව දෙකට මැදින් නමා ගන්නවා. දැන් මෙහෙම නමාගත්තට පස්සේ ඔයාලට පේනවනේ මැදින් අර නමාගත්ත නැමුම් ඉර පේනවා. මෙතනින් අපි glue gun ගාලා මේ පෙති දෙක අර නැමුම් වාසිය ළඟට ගානට නමා ගන්නයි තියෙන්නේ. ඔයාලා මෙතනදී ගොඩාක් glue gun පාවිච්චි කරන්න එපා. එතකොට මේක කාඩ්බෝඩ් කොටසක් වගේ ඉස්සරහට අපිට තියෙන වැඩ ටික කරගන්න අමාරු වෙනවා. ඒ හින්දා මේක ඇලවෙන සාමාන්‍ය මට්ටමට විතරක් මේක අලවන්න මතක තියාගන්න. අපි මේ කොටස් තුනම මේ විදිහට අලව ගන්නවා. පේනවනේ මේ විදිහට හිමින් සීරුවේ මේ වැඩේ කරගන්න ගොඩාක් glue gun ගාගන්නේ නැතුව. මෙතනදී ඔයාලට මේකට වෙන රිබන් වර්ග පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි දන්න රිබන් වර්ග තමයි එකක් ඔගැන්සා රිබන් තියෙනවා. ඒ වගේම ග්‍රොසරින් රිබන් එක, ඒ වගේම අපි මල් හදන්න පාවිච්චි කරන සැටින් රිබන් එක. හැබැයි අර අනික් රිබන් වලට වඩා මේ ග්‍රොසරින් රිබන් එකේ කල්පවැත්ම වැඩි. තව දෙයක් මම ඔයාලට කියන්නම්. මං ගත්ත දේවල්ම ඕනේ වෙන්නේ නැහැ. ඔයාලට glue gun එකක් නැත්තම් මේ විදිහට B7000 ගම් එක පාවිච්චි කරලත් මේක අලව ගන්න පුළුවන්. ඔන්න මේක තමයි අපි hair band එකට හදාගන්න hair bow එක ලස්සනට හදාගන්න එකේ වැදගත්ම කොටස. ඔයාලට මේ පේන විදිහට අපි අර අලවගත්ත පැත්ත ඇතුළට හිටින විදිහට මේ විදිහට සමානව දෙකට නමාගෙන ඒ දෙකට නමාගත්ත කොටසුත් මේ විදිහට විරුද්ධ අතට ආයෙ නමා ගන්න. මං හිතනවා ඔයාලට හොඳට පේනවා ඇති කියලා. දැන් මේ විදිහට නමාගත්ත රිබන් කොටසේ අපි ඇතුළට glue gun ටිකක් දාලා මේ විදිහට එතනින් අලව ගන්නවා. ඔයාලා සාමාන්‍යයෙන් ඒක ඇලවෙන ප්‍රමාණයට විතරක් glue gun දාගන්න ගොඩාක් දාන්න යන්න එපා. එහෙම වුණොත් අවසාන මේ hair bow එකට ඒක පිටතින් පේන්න පටන් ගන්නවා. එතකොට හරිම කැතයි. ඔන්න අපි එක රිබන් කොටසක් හදාගත්තා. දැන් ඊගාව රිබන් කොටස අරගෙන අර අලවපු පැත්ත අනික් පිටට හැරෙන්න තියලා මෙන්න මේ විදිහට හිමීට නමා ගන්නයි තියෙන්නේ. මෙතනදී නමා ගන්නෙත් අර ක්‍රමයටම තමයි. හැබැයි අලවන්නේ වෙනස් තැනක්. මේ විදිහට අපි මේක එක සමානව නමාගෙන ආයේ විරුද්ධ අතටත් හරිම සමාන විදිහට මේ පෙත්ත නමා ගන්නවා. මෙන්න මේ පේන විදිහට.
දැන් ඔන්න ඒක නමාගෙන ඉවරයි. දැන් හොඳට බලා ගන්න අපි කලින් පෙත්තේදී අලව ගත්තේ අර මැදට ආපු මැද කොටසක්නේ. හැබැයි මෙතනදී අලව ගන්න ඒ විදිහට නෙමෙයි. මැද කොටස ඉතුරු කරලා මේ පෙත්ත අනික් පැත්ත හරවලා ඒකේ වටෙන් ඉතුරු වෙන දෙපැත්ත තමයි මෙතනදී අපි අලව ගන්නේ. ඔන්න දැන් අවසානයේ හදන පෙත්තත් අපි අර දෙවනියට අලවගත්ත පෙත්ත හදපු විදිහටම තමයි හදාගන්න යන්නේ. ඔයාලා හොඳට මතක තියාගන්න මේක ස්කිප් නොකර බලන්න. අර පළවෙනියට හදපු පෙත්තේ අපි මැදින් ඇලෙව්වා. ඊගාව පෙති අපි අලවන්නේ දෙපැත්තේ ඉතුරු වෙන කොටස් දෙකකින්. ඔන්න අපි අපේ හෙයා බෝ එකට ඕනි වෙන රිබන් කොටස් තුන නම් හරියටම අලවගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක හෙයා බෝ එකක් විදිහට හදාගන්න. දැන් ඔන්න අපි අර දෙවෙනියට අලවගත්ත පෙත්තක් අරගෙන ඒකේ මැද අපි ඉතුරු කරගත්තනේ ගම් ගන්න නැතුව. දැන් ඒකේ අපි ග්ලූ ගන් ටිකක් ගාලා මේ විදිහට අර පළවෙනියටම අලවගත්ත පෙත්තේ ඉතුරු එක තැනක් මෙන්න මේ විදිහට අලව ගන්නවා. මේක ඔයාලා ටිකක් අර ග්ලූ ගන් එක වේලෙනකන් චුට්ට වෙලාවක් මෙහෙම තද කරලා අල්ලන් ඉන්න මේකේ මැදින්. ඊට පස්සේ ඔයාලට මතකයි අපි තුන්වෙනියට හදාගත්තෙත් අර දෙවෙනියට හදාගත්ත වගේම පෙත්තක්. අපි ඒකෙත් මැද අලව ගත්තේ නැහැ. ඒකේ මැදට ග්ලූ ගන් ටිකක් මේ විදිහට දාලා අර මේ මැද තියෙන පෙත්තේ තව තියෙනවනේ යට ඉතුරු වෙලා කොටසක්. ආන් ඒ කොටසට ඔයාලට පේනවනේ. ආන් ඒ කොටසට අපි මේක හොඳින් අලව ගන්නවා. දැක්ක නේද? දැන් ලස්සනට අපේ හෙයා බෝ එකේ මූලික කොටස හැදිලා ඉවරයි. ඔන්න දැන් අපිට තියෙන්නේ මේ හෙයා බෝ එක තවත් ලස්සන වෙන්න මේක ලස්සනට සරස ගන්න. මම නම් කරන්නේ මෙතනදී half pearls අලව ගන්නවා. හැබැයි ඔයාලට half pearls ඕනේ නැහැ. දැන් ඔයාලට වෙන පබළු වර්ගයක් තියෙනවා නම් හරි. එහෙම නැත්නම් මේකේ සයිඩ් එකෙන් ලස්සන ඕනමන්ට් එකක්. එහෙම නැත්නම් මේකේ මැදින් මොනවා හරි ලස්සන සැරසිල්ලක් කරගන්න පුළුවන්. ඔන්න මං මේකට පාවිච්චි කරනවා B7000 ගම් එක. ඔයාලට මේක ඕනේ මේක ග්ලූ ගන් එක පාවිච්චි කරලා වුණත් අලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව රෙදි අලවන ගම් වර්ග තියෙනවා. ඒ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔන්න දැන් අපි ඒ වැඩෙත් ලස්සනට කරගෙන ඉවරයි. ඔයාලට පේනවනේ. දැන් මේක කලින් තිබුණටත් වඩා ගොඩක් ලස්සනයි. දැන් අපිට තියෙන්නේ හෙයා බෝ එකේ මැද තියෙන පාළු ගතිය නැති වෙන්න මැද කොටසෙන් රිබන් එකක් අලව ගන්න. හැබැයි අපි ඊට කලින් පොඩි වැඩක් කරන්න ඕනේ. අපි මේ හෙයා බෑන්ඩ් එක අරගෙන
මේ බෑන්ඩ් එකේ සයිඩ් එකකට වෙන්න ග්ලූ ගන් ටිකක් දාලා හෙයා බෝ එක මුලින්ම මේකට සම්බන්ධ කරගෙන ඉන්න ඕනි. දැන් ඔයාලට මේ පේන විදිහට අපි හෙයා බෑන්ඩ් එක මේ හෙයා බෝ එකට හොඳින් සම්බන්ධ කරගෙන ග්ලූ ගන් ගාලා ටික වෙලාවක් මෙතනින් තදින් අල්ලන් ඉන්න මේ හෙයා බෝ එක මැදින් මේක ටිකක් වේලෙනකම්. නැත්තම් මේක දිග ඇරිලා යන්න බලනවා. මේකේ අර ටිකක් තදට ඇකිලිලා තියෙන ගතිය එන්න මේ විදිහට හෙයා බෝ එක තද කරලා වේලෙනකම් අල්ලගෙන ඉන්න. දැන් හොඳට මේ හෙයා බෝ එක හෙයා බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි දැන් මේ මැදට අලව ගන්න රිබන් එක සම්පූර්ණ කොටසම ගත්තොත් මේක ගොඩක් මහත වැඩි වෙන හින්දා මේක ටිකක් නමලා අරගන්නවා. මං කරන්නේ මේක නමලා ග්ලූ ගන් වලින් අලව ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට මේ පාටම අඟල් භාග රිබන් එක තියෙනවා නම් එහෙම අලව ගන්නත් පුළුවන්. දැන් ඔයාලා හිතනවා ඇති මට මුලින්ම හෙයා බෝ එකට මේ රිබන් කොටස අලව ගන්න තිබුණා කියලා. හැබැයි මං එහෙම නොකරේ. මේකේ හෙයා බෑන්ඩ් එකට සම්බන්ධ කරලා ඉවර වෙලා මේ කොටස අලව ගත්තම මේක හොඳට හෙයා බෑන්ඩ් එකට අල්ලලා හිටින හින්දා. මොකද අපි මේ විදිහට නොකරොත් ඉක්මනට මේ හෙයා බෝ එක හෙයා බෑන්ඩ් එකෙන් ගැලවිලා යන්න බලනවා. දැන් අපි ඒක වෙනම අලවගෙන මේ රිබන් කොටසත් තවත් කොටසක් හැටියට අලව ගන්නකොට මේක හොඳට හෙයා බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාලට මේ හෙයා බෑන්ඩ් එක මේ විදිහට ඔයාලගේ බිස්නස් එකට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් ගොඩක් ලස්සනයි. හැබැයි මං කරන්නේ තව චුට්ටක් මේක සරස ගන්නවා. මේ වගේ පර්ල්ස් වලක් අරගෙන මං ඒක සම්බන්ධ කර ගන්නවා. ඔන්න ඉතින් මේක තමයි අපේ හෙයා බෑන්ඩ් එකේ ෆයිනල් ලුක් එක. ඔයාලට පේනවනේ මේක කොයිතරම් ක්වොලිටිද ඒ වගේම ලස්සනයිද කියලා. ඔන්න ඉතින් අද වීඩියෝ එකනොත් ඔයාලා ගොඩක් වටින දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා. ඒ වගේම දිගටම මම වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා ස්මෝල් බිස්නස් සම්බන්ධව. එතකොට අපි කොහොමද ඩෙලිවරි මෙතඩ් තෝරගන්නේ? අපි කොහොමද ප්‍රොඩක්ට් එකක මිල තීරණය කරන්නේ? අපි අඩුම දේවල් භාවිතා කරලා කොහොමද ගොඩක් හයි ක්වොලිටි එකට අපේ ප්‍රොඩක්ට් වල ෆොටෝස් ගන්න වගේ බිඳුවේ ඉඳන් හැමදේම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. දිගටම මම දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.